ආයුබෝවන් යාළුවනේ අදත් ලයිෆ් හෝම් එසේල් channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ලංකාවේ දැන් තරුණ මහලු හැමෝටම වගේ තියෙන හැබැයි සෑහෙන දෙනෙක් ගණන් ගන්නේ නැති භයානක සෞඛ්‍ය ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ෆැටි liver නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීම. බොහෝ දෙනෙක් හිතන්නේ මේක හැදෙන්නේ තෙල් කෑම කන නිසා විතරයි කියලා. හැබැයි ඒක සම්පූර්ණ වැරදි. අද අපි කතා කරමු බෙහෙත් බොන්නේ නැතුව ගෙදරදීම අක්මාවේ තැන්පත් වුණු තෙල් ටික දිය කරලා අක්මාව අලුත් එකක් කරගන්න කවුරුත් නොකියන සැබෑ විද්‍යාත්මක රහස් කිහිපයක් ගැන. ෆැටි liver හැදෙන සැබෑ හේතුව the real cause. පළමුවෙන්ම අපි බලමු මේ ෆැටි liver හැදෙන්නේ කියලා. අපි කන බෝංචි පරිප්පු වගේ දේවලින් ලැබෙන තෙල් කෙලින්ම අක්මාවට යන්නේ නැහැ. හැබැයි අපි හැමදාම කන බත් පාන් රොටි වගේ පිටි කෑම සහ පැණි රස බීම සීනි ಜಾති ඇඟට ඕනෑවට වඩා ගත්තම ඒ සේරම අපේ අක්මාව ඇතුලේ තෙල් බවට පරිවර්තනය වෙනවා. අන්න ඒ තෙල් තමයි අක්මාව ඇතුලේ හිර වෙලා ෆැටි liver තත්ත්වය ඇති කරන්නේ. ඇඟෙන් පෙන්වන ලක්ෂණ විදියට ඔයාටත් ෆැටි liver තියෙනවද කියලා ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි ඇති තරම් නිදාගත්තත් ඇඟට දැනෙන අධික මහන්සිය සහ කම්මැලිකම. අනෙක් ප්‍රධානම ලක්ෂණය තමයි අපේ බඩේ දකුණු පැත්තේ උඩ හරියෙන්, ඒ කියන්නේ අක්මාව පිහිටලා තියෙන හරියෙන්නේ තද ගතියක් හෝ බර ගතියක් දැනීම. ඔයාගේ බඩ ටිකක් ඉස්සරහට ඇවිත් තියෙනවා නම්, ඒකත් ෆැටි liver වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. දැන් අපි බලමු මේක සුව කරගන්නේ කොහොමද කියලා. පළවෙනි සහ හොඳම රහස තමයි intermittent fasting. එහෙමත් නැත්නම් කාලවකවානුවකට බඩගින්නේ සිටීම. ඔයාලා 8ට කෑවොත් බහුවදා පෙරවරු 10 වෙනකම් කිසිම කෑමක් නොකා ඉන්න උත්සාහ කරන්න. එතකොට පැය 14ක් ඔයාගේ බඩ හිස්ව පවතිනවා. ඇඟට පිටින් කෑම ලැබෙන්නේ නැති වුණාම අපේ සිරුර කරන්නේ අක්මාව ඇතුලේ හිර වෙලා තියෙන තෙල් ටික දිය කරලා ශක්තිය ලබා ගන්න එකයි. දෙවනි රහස තමයි අක්මාව පිරිසිදු කරන කෑම අපේ කෑම වේලට එකතු කරගන්න එක. විශේෂයෙන්ම ගෝවා, බ්‍රොකොලි සහ නිවිති වගේ කොළ පාට එළවලු වල අක්මාව ආරක්ෂා කරන ගුණ අඩංගුයි. ඒ වගේම උදේට නිවුණු ඇල්මැරුණු වතුර වීදුරුවකට දෙහි බින්දු කිහිපයක් දාලා බොන්න පුළුවන් නම්, ඒකෙන් අක්මාවේ තියෙන විෂනාශක එන්සයිම උත්තේජනය වෙලා අක්මාව ක්ෂණිකව පිරිසිදු වෙනවා. තුන්වෙනි රහස තමයි දිනකට විනාඩි 30ක් වේගයෙන් ඇවිදීම. අපි ඇවිදිද්දී ඇඟේ තියෙන අනවශ්‍ය සීනි දහනය වෙනවා. එතකොට අලුතින් තෙල් හැදෙන එක නතර වෙනවා. ඉතින් යාළුවනේ, අද ඉඳන්ම මේ සරල රහස් ටික අත්හදා බලන්න. ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ සැබෑ සෞඛ්‍ය රහස් දිගටම දැනගන්න අපේ ලයිෆ් හෝම් එසේල් channel එක දැන්ම subscribe කරලා තියාගන්න. හැමෝටම නිරෝගී දවසක්.